ඔයාලට මතකද මෙන්න මේ වීඩියෝ එක. ඔයාලගේ පාස්පෝර්ට් එක ඩුබායි එයාපෝට් එකකින් හෝල් කරගත්තද? මෙන්න මේ වගේ පේපර් එකක් ඔයාලට දුන්නද? එහෙමනම් මං කියන්න ඔය පේපර් එකත් අරන් කොහටද යන්න මොකද්ද කරන්න ඕනේ කියලා වීඩියෝ එක දිගටම බලන්න. එහෙනම් මං අද ඔයාලට කියන්නම් ඇයි එහෙම ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක හෝල් කරගන්න කියලා. 2000න් ඉස්සෙල්ලා ඩුබායි වල හොඳ ටෙක්නොලොජි එකක් තිබ්බේ නැහැ. හරි. එතකොට 90 දශකයේ ඉඳලා 2000 වෙනකන් ඔයාලට මතක ඇති ඔයාලා ඇස් දුන්නා මේසයක් ළඟට ගිහිල්ලා පුටු ඉඳගෙන මෙහෙම නැවිලා පොඩි මැෂින් එකකට ඇස් දුන්නා. ඔයාලට මතක ඇතිනේ. අන්න එහෙම ඔයාලා දුන්නේ ඇස් එයාලා දැන් මැනුවලි එන්ටර් කරනවා. අලුත් සිස්ටම් වලට. ඔයාලා දන්නවා ඒ දවස්වල ඩුබායි වල iris scan හොඳ සිස්ටම් තිබ්බේ නැති බව. ඉතින් ඒ කාලේ හොඳට කට්ටිය ප්‍රයෝජනය ගත්තා. මොකද ඇස් ස්කෑන් කරාට ඒකොල්ලෝ ගිහිල්ලා දෙවෙනි පාස්පෝර්ට් එකෙන් එනවා. එතකොට මාට්ටු වෙන්නේ නැහැ. හේතුව ඔය ගෙන්නන කට්ටිය එක හොඳට දන්නවා. හරි. හැබැයි දැන් ඒ සෙල්ලම් කරන්න බෑ. 2016 තමයි UAE එකට හොඳ සිස්ටම් එකක් ආවේ. UAE එක කියන්නේ ඩුබායි එක ඇතුළට. ඩුබායි එක ඇතුළට ඇවිල්ලා ඒකොල්ලෝ මොකද කරේ? 2016න් පස්සේ iris scan එක එක මැෂින් ගෙනහල්ලා ඒකොල්ලෝ ටෙස්ට් කරා. ඒකොල්ලෝ දැම්ම. ඒ වලින් ගොඩක් කට්ටිය අහුණා. සමහර කට්ටිය අහුන්නේ නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් ඒකොල්ලෝ මැනුවලි කරනවා. මැනුවලි කරලා සිස්ටම් එකට දානවා. දැම්මට පස්සේ ඔය පරණ ගිය කට්ටිය අපි උදාහරණයක් ගමු 2005 කියලා. 2005 ගිය කෙනෙක් මෙහෙන් කැන්සල් ගිහිල්ලා අපි හිතමු බෑන් ගහලායි කියලා. බෑන් ගහලා යපු කෙනෙක් ඊට පස්සේ ආ ගිහලා 2006 එනවා ඇතුළට. 2006 ආවම මාට්ටු වෙන්නේ නැහැ. මොකද අර පරණ සිස්ටම් එකේ හින්දා. ඇස් ස්කෑන් කරාට ඒකොල්ලෝ ඔය සාජ වලින් කොහෙන් හරි එනවා. හැබැයි දැන් එහෙම බෑ. ඒ 2006 එක්කෙනාගේ ඇසුත් දැන් අලුත් සිස්ටම් එකේ තියෙනවා. අන්න ඒකයි මම පළවෙනි වීඩියෝ එකෙන් කිව්වේ දැන් එන කට්ටිය ඔක්කොම මාට්ටු කියලා. ඉතින් ඔයාලා එහෙම ඇවිල්ලා තියෙනවා නම් මම ඔයාලට දෙන අවවාද තමයි ඔයගොල්ලෝ කැන්සල් ගියා නම් කැන්සල් කියන්නේ මෙහෙන් ඩීපෝට් කරා නම් ආයෙත් එන්න එපා. අනිවාර්යෙන් එයාපෝට් එකෙන් කෙලින්ම U-turn ආපහු අනිත් මෙහෙ තියාගන්න නැහැ. කෙලින්ම හරවලා අනිත් පැත්තට යවනවා. ඒකින්ද ඔයාලා ඒ මිස්ටේක් කරන්න එපා. ඒ මිස්ටේක් එක කොහොමත් කරන්න එපා. එයාපෝට් එකෙන් ඔයාලගේ පාස්පෝර්ට් එක හෝල් කරගන්නේ එකම හේතුවක් හින්දා විතරයි. ඒ කියන්නේ ගැරන්ටි පේපර් එකක් ඔයාලට දෙන්නේ එකම හේතුවක් හින්දා විතරයි. හේතුව තමයි සිස්ටම් එකේ එරර් එකක් ආවොත් එහෙම. හරි. එහෙම නැත්නම් අයි එක හරියට ස්කෑන් වෙලා නැත්තම් අන්න එතකොට විතරයි ඔයාලට ගැරන්ටි පේපර් එකක් දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ පේපර් එකක්. ඔන්න වගේ ගැරන්ටි පේපර් එකක් දෙන්නේ අන්න එතකොටයි. එතකොට ඔයා ඉල්ලීගලි රටට ඇතුල් වෙලා තිනෝ නම් ඒ කියන්නේ කැන්සල් කරලා එහෙම නැත්නම් මම අර ඉස්සෙල්ලා කියනා වගේ මේ ඩීපෝට් කරලා බ්ලැක් ලිස්ට් කරලා යවලා නම් ඔයාලට හැම පේපර් එකක් දෙන්නේ නැහැ. පාස්පෝර්ට් එකත් ඒගොල්ලෝ ගන්නවා. ඊට පස්සේ ඔයාව ගිහිල්ලා ඇතුළටම එයා ෆ්ලයිට් එක ඇතුළටම දානවා. එතනින් එයාපෝට් එකේ ඔයාව එළියටම දානවා. ඉතින් ඔයාලට මම ආයෙත් කියන්නේ එහෙම තියනවා නම් පරිස්සමෙන් එන නොයන එක ඔයාලගේ වැඩක්. හැබැයි ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම ඒකට මුහුණ දෙන්න වෙන්නේ ඔයාලටම තමයි. ඒකින්ද හොඳට හිතන්න මම කියන එක ඔයාලට ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. මම ඔයාලට මේක කියන්නේ කිසිම YouTube එකකින් එහෙම නැත්නම් ඔය TikTok එකකින් කියන ඒවා එහෙම නැත්නම් තව කෙනෙක් YouTube එකෙන් ඔය ෂෝට් වීඩියෝ දාලා කියන ඒවා අහලා නෙමෙයි. හරි? මොකද මම වැඩ කරනවා. මම ඒ සම්බන්ධව වැඩ කරනවා. හරි? ඒකයි මම දැනුවත් වෙලයි මම ඔයාලව දැනුවත් කරන්නේ. මගේ එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. මගේ කෙනෙකුට වෙලක් තියෙනවා ඒක. මම ඒක ගිහිල්ලා ප්‍රශ්න විසඳලත් තියෙනවා. මම ගැරන්ටි තියලා. ඉතින් ඔයාලා එහෙම එක එක්කෙනා එහෙම තම කෙනෙක් කියන්න පුළුවන් නෑ ඕක බොරුවක්. ඕක කොහොම නෙමෙයි. ඕක අපි එළියට ආවා මෙහෙමයි කියලා. එයාගේ අත්දැකීම. ඔයාගේ අත්දැකීම එහෙම වෙන්න බෑ. දෙන්නෙකුට එක වගේ වෙන්න බෑ. නැත්තම් වෙන්නත් පුළුවන්. හැබැයි මම ඔයාලට කියන්නේ ඔයගොල්ලෝ දෙපාරක් හිතන්න. ඔයාලා එහෙම දැන් රට ඇතුළේ ඉන්නවනම් මතක තියාගන්න දැන් රට ඇතුළේ ඔයගොල්ලෝ ඉන්නවනම් ඒ විදියට ඇවිල්ලා ඔයාලා වැකේෂන් ගිහිල්ලා යනකොට හවුවෙන්නේ නෑ ඕක. මතක තියාගන්න. යනකොට කොහෙත්ම හවුවෙන්නේ නෑ. යනකොට මේ හවුවෙන්නේ ගිහිල්ලා එනකොටයි ඕක හවුවෙන්නේ. හරි? දැන් එහෙම සමහර කට්ටිය ඉන්නවනේ අවුරුදු 5 දාලා ලංකාවට යන්නේ නැතුව. හරි? ඊට පස්සේ දැන් ඔයාලගේ වාර එනවනේ සිස්ටම් එක අප්ඩේට් කරන්න. ඔයාලගේ නම මේ iris scan එක i scan එක ඒ ඔක්කොම සිස්ටම් එකට වැටෙනකොට අපි හිතමු ඔයා මේ රට ඇතුළේ හිටියේ කියලා. එතකොට ඔයා හවුවෙන්නේ නැහැ. හැබැයි ඔයා ලංකාවට ගිහිල්ලා එනකොට ඔයාව අනිවාර්යයෙන් මාට්ටු වෙනවා. ඒකින්ද දෙපාරක් හිතන්න මම අර වාට ඕකොලන්ට ඉස්සලා කිව්වා වගේ මම මේක කිසිම කෙනෙක් අහලා කියන එකක් නෙමෙයි. මගේ අත්දැකීම සහ මම ඒ සම්බන්ධව වැඩ කරනවා. 90 ගණන් වල හිටපු අය දන්නවා ඒ අය ඉස්සර i scan කරේ මෙන්න මේ වගේ මැෂින් වලින්. පරණ සිස්ටම් වල තියෙන data අලුත් සිස්ටම් වලට සපෝට් කරන්නේ නැහැ. අන්න ඒක තමයි එයාලා ගෙනාවේ සිස්ටම් එකක්. පරණ තියෙන data මැනුවලි අලුත් සිස්ටම් එකට එන්ටර් කරන්න. අන්න එතකොට තමයි ඔය පරණ ආපු කට්ටිය, සෙල්ලම් දාපු කට්ටිය, වෙන ඇස් දීපු කට්ටිය, ඇතුළට ආපු කට්ටිය ගිහිල්ලා එනකොට මාට්ටු වෙන්නේ. දෙපාරක් හිතන්න හොඳේ. මම ඔයාලට කියන්නම් ඔයාලා ගිහිල්ලා එනකොට මාට්ටු වෙන්නේ කොහොමද කියලා. ඔයාලා ලංකාවේ පැය දෙකක් විතර ඔයාලගේ කාලය වැය කරලා ලංකාවේ බණ්ඩාරනායක එයාපෝට් එකට එනවනේ. ඊට පස්සේ එතී ඉඳලා පැය 4මාරක් ඔයාලගේ කාලය ගෙවාගෙන කට්ට කාගෙන ඩුබායි වලට එනවනේ. ඩුබායි එයාපෝට් එකෙත් ඇවිල්ලා එතනුත් බහලා ආයෙත් විනාඩි ගානක් පයින් එනවනේ. ඇවිල්ලා ඉමිග්‍රේෂන් ලයින් එකට එනවනේ. එතනට ආවට පස්සේ ඔයාලගේ කකුල් එක මැඩ්ලින් ගහනවනේ. ඔන්න ඔය ලයින් එකට ඇවිල්ලා ඔයාලගේ වාරේ එනවනේ ඉමිග්‍රේෂන් කවුන්ටරේට යන්න. ඔන්න ඔය කවුන්ටරේට යන වාරේදී ඔයාලගේ හිත දන්නවනේ. හරි? ඔයාලා ගිහලා පාස්පෝර්ට් එක දෙනවා.
දුන්නට පස්සේ ඔයාලට කියනවා කැමරා දිහා බලන්න කියලා. ඔයාලා කැමරා එක දිහා බැලුවට පස්සේ සිස්ටම් එකට ඔයාලගේ පාස්පෝර්ට් දෙකම වැටෙනවා. සිස්ටම් එකට පරණ පාස්පෝර්ට් එකයි අලුත් පාස්පෝර්ට් එකයි දෙකම වැටෙනවා. අර මං කිව්වේ අනුගණන් වල. එහෙම නැත්නම් 2006න් 2016න් ඉස්සෙල්ලා අර ඔයගොල්ලෝ ගේමක් ගැහුවනම් අන්න ඒක පාස්පෝර්ට් දෙකම වැටෙනවා. එතකොට මොකද දන්නවද කරන්නේ? ඔයගොල්ලෝ හිටන් ඉන්නවනේ ඉමිග්‍රේෂන් ලයින් එකේ. ඒකේ පිටිපස්සේ තියෙනවා පොඩි කවුන්ටර් එකක්. ඒකේ ඉන්න ඉමිග්‍රේෂන් ඔෆිසර්ලා දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඉඳගෙන. අන්න එතනින් එක්කෙනෙක් ඇවිල්ලා එතනින් එක්කෙනෙක් එවනවා. ඇවිල්ලා ඔයාව අරගෙන යනවා එතන ඉමිග්‍රේෂන් කවුන්ටරේට. පොඩි කවුන්ටරේට. එතනක් තියෙනවා. එතන ටේබල් එක උඩ තියෙනවා පොඩි එකක්. අර පරණ කාලේ සිස්ටම් එකේ පරණ කාලේ සිස්ටම් එක වගේ එකක් තියෙනවා. ඔන්න ඕකෙන් ඔයාගේ S2 ගන්නවා. ගත්තාම අර ඔයා පරණ කෙනෙක් නම් ඔයාට මෙහෙන් බ්ලැක් ලිස්ට් දාලා ගිය කෙනෙක් නම් අන්න එතනදී මාට්ටු වෙනවා. එතින් මාට්ටු වුනහම එතනින් එහාට ඉතින් කර කියා ගන්න දෙයක් නැහැ. එතින් තමයි ඔයාගේ ඩුබායි වල තියෙන අවසාන කාලය නැත්නම් අවසාන දවස අවසාන පැය තප්පරය ඉවර වෙන්නේ. ඒක මම ඔයාලට කියන්නේ. ඉතින් පරිස්සමෙන් එහෙනම් මං ගිහින් එන්න මට දෙන්න තියෙන දෙවෙනි මැසේජ් මේක තමයි පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි කොටස මේක. එතනින් එහාට දෙන්න මැසේජ් එකක් නැහැ. එහෙනම් ජය වේවා ගිහින් එන්න. තවත් තොරතුරක් හම්බුනොත් හරි තොරතුරක්. හොඳයි. නිකන් බොරු ඒවා නෙමෙයි. හරි තොරතුරක් හම්බුනොත් මං අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කියන්නම්. එහෙනම් ඊළෙන්න ජය වේවා.